බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් ආසන්න වෙරළ හරහා දිවයිනට ඇතුල් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 11:30ට මුලතිව් සිට කිලෝමීටර් 20ක් පමණ නැගෙනහිර දෙසින් පීඩන අවපාතය පිහිටා තිබුණු බවයි. එම පීඩන අවපාතය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුල උතුරු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක 60ක දක්වා ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දන්වා තිබෙනවා. එමෙන්ම ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. මේ අතර දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතේ පුත්තලම අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.